ජපන් කියමනක් තියෙනවා හත්වරක් බිම ඇද වැටෙන්න. හැබැයි අටවන වර නැගී සිටින්න. ජීවිතේ බොහෝ වැටීම් නැගිටීම් එක්ක තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ. අදත් සූදානම් වෙනවා ඔබේ හීන හැබෑ කරන Channel C මියසි අරුමැසිය මේ සිසාරා මදුරසර. මේ අපූර්වත්වය ජීවිතයේ මේ වින්දනීය අඩහෝරාව ඔබට බොහොම අපූරු මතකයක් බවට පත් වෙනවා. එමනම් අදත් Channel C තරුණේ සංගීත නාලිකාව ඔබේ ජීවිතයේ හීන හැබෑ කරන මියසි අරුමැසිය රසවත් කරන වර්ණවත් කරන යුග ගණනාවක් දශක ගණනාවක් ලාංකීය සංගීත ලෝකයේ තුල බොහොම නොකැලල් නාමයක් හිමි කරගත් අද්විතීය දක්ෂ සංගීත ගුරුවරයෙක් ආචාර්යවරයෙක්. ඒ විතරක් නෙවෙයි නැතිවෙමින් යන සංගීත සම්ප්‍රදායන් වලට ජීවය දීපු හුස්ම දීපු අපූර්ව සංගීතවේදියෙක්. අදත් සිසාරා මදුරසර සංගීත මෙහෙයවීම විශාරද සරත් ඕවිටිගලයන් ඊටාම ආදරයෙන් පිළිගන්නවා. මයික්‍රොෆෝනයක් තිබුණා නම් අහන්න තිබ්බ මොකද්ද මේ තරම් එකම විදිහට ලස්සන තියාගන්න රහස කියලා. මම උපකල්පනය කරනවා ඒ සංගීතය කියලා. ඒ වගේම සංගීතයත් එක්ක දශක 3කට වැඩි කාලයක් ජීවිතේ මං හිතන්නේ පාසල් යන කාලෙම සංගීත වාදකයෙක් විදිහට කීබෝඩ් එක අතින් අරගෙන ජීවිතේ තමන්ගේ තාරුණ්‍ය පටන් ගත්ත තාරුණ්‍ය තමන් තුලින් නික්ම නොගිය ලංකාවේ අතේ ඇඟිලි ගානටත් වැඩි අඩු ඒකපුද්ගල වාදකයන් අතර ඉතාම ඉහළින් ඉන්න දක්ෂ සුවිශේෂ සංගීත වේදිකෙක් සංගීත නිර්මාණකරුවෙක් වාදකෙක් ගායකෙක් තුන් ඉරියව්වෙන්ම සංගීතය ඇතුලේ කැපී පෙනෙන චරිතයක්. මේ අපේ සුපුරුදු ආදරණීය ප්‍රවීණ කීබෝඩ් වාදකයා තිලින සෙනරත් යාපා. ඒ ආදරණීය හිනාවත් එක්ක බැඳුණු ගහයි පොත්තයි වගේ දීර්ඝ කාලයක් මේ ගමන් මගේ එකට එන මාළඹේ සිසාරා සංගීත රිද්මය තුල රිද්මයට හැඩ එකතු කරන ඔක්ටෝපෑඩ් වාදකයා. ප්‍රමාණයෙන් තරම් දැවැන්තෙක් නෙමේ. හැබැයි වැඩ අතින් ඊටාම ප්‍රවීණ දැවැන්තෙක්. ඔක්ටෝපෑඩ් වාදකයා පිළිගන්න නාලක රොහාන්. මේ සංගීත සුසංයෝගය සමගින් අදත් සූදානම් වෙනවා මේ සුවිශේෂ වැඩසටහන ඉදිරිපත් කරන්න ආරම්භ කරන්න. විශේෂයෙන්ම මතක් කරනවා ඔබටත් තියෙනවා නම් ජීවිතේ හීනයක් හැබෑ කරගන්න හීනේ හැබෑ කරගන්න ක්‍රමය මෙන්න 0.75 0.16 33 විශාරද සරත් ඕවිටිගල මහත්මයාට ඒ වගේම 0.77 221 430 ඩොක්ටර් චමරා ශාමලි සම්බන්ධීකරණය කරනවා. ඉතින් එතුමියට හෝ සරත් ඕවිටිගල ගුරුතුමාට කතා කරලා WhatsApp පණිවිඩයක් යොමු කරලා මේ වැඩසටහන හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වුණු ජීවිතේ හීන හැබෑ කරගන්න මේ අපූරු මියසි අරුමැසිය ආරම්භ කරනවා. අපි බලමු අද කවුද කියලා මුලින්ම එක්වන ගායන තරුව. අද සිසාරා මදුරසර තුලින් හමුවන පළමු තරුව. බණ්ඩාරගම සිට පැමිණි අනුර ඉද්‍රජිත්. අයිබෝවන්. අයිබෝන් සර්. කොහොමද? මට දන්නේ නැතිව සුවයෙන් ඉන්නවා. මේ පාසල් යන කාලේ ඉඳන්ම ඔබ ගීත ගායනයට කැමැත්තක් තිබ්බද? කොහෙද පාසල් ගියේ? මට පොඩ්ඩක් හිතුණා අද ඒ ගැන කතා කරන්න. මම පළවෙනිම මගේ ගම උපන් ගම පළාතට කළුතර. පළාතට හරි ලස්සන පැත්ත. එතකොට පාසල ගියේ අසලම තියෙන මගේ ශ්‍රී විමලසාර විද්‍යාලය කියලා. ඒකට සාමාන්‍ය පෙළ දක්වා. ඊට පස්සේ මම උසස් පෙළ දක්වා ගියේ. උසස් පෙළ ගියේ මේ තිස්සරෙන් මධ්‍යම විද්‍යාලය කියලා. ඒකට තමයි ගියේ. ඒ කාලේ ඉඳන්ම සංගීතය තිබුණා. විද්‍යාලය කියන්නේ අතර නාගස්සන්දී. නාගස්සන්දී තියෙනවා. ඔව්. දැන් මධ්‍යම විද්‍යාලය. හරි ලස්සන. ජාති පාසලක්. දැන් ඉස්කෝලේ යන කාලේ මොනවා හරි ඔය කලා වල ඒවැ සින්දු කියන අවස්ථාව ලැබුණාද? ඉස්කෝලේ යන කාලේ කැමරාදිය පොඩ්ඩක් බලන්න කතා කරන්න. අරක. මේක නහර. මෙහෙමයි. ඉස්කෝලේ යන කාලේ මම ඇත්තටම ගීත ගායනට මම මාමලත් එක්ක තමයි මගේ අම්මගේ මල්ලිලත් එක්ක තමයි සින්දු කියලා ගමේ ඉස්කෝලේ නිවාඩට ගිහිල්ලා. ඊට අමතර ඉතින් මම මේ පාසල් වේදිකාවේ සාමාන්‍ය පෙළ ඕලෙවල් ඒ කොන්සර්ට් එකට හිටියා. ඊට පස්සේ අර කවකටු පෙට්ටි වලට ගහන සින්දු කිව්වේ නැද්ද ඩෙස් එකට? ඒ කාලේ නෑ. ඒක මේ සින්දු කිව්වේ නෑ ඉස්කෝලේ ගොඩක් දුරට මගේ හැකියාව තේරුම් අරගෙන අර මේ කෙලින් වේදිකාවම ඔව් ඉවර කරලා දුන්නා. දුන්නා.
ඔලෙවල් කොන්සර්ට් එකකටත් මම මේ A level කොන්සර්ට් එකකටත් මම රංගපෑවා වේදිකාවේ. ඒ වේදිකාවේ රංගපාපු එකද දැන් මේ මට ආරංචියක් ආවා පොඩි මේ කණින් කොණින් පොඩි තොරතුරක් තියෙනවා චිත්‍රපටයක රංගපානවා කියලා. අන්න හරි. ඒක තමයි මට දැන් ලැබිලා තියෙන ලොකුම වාග්යක් ඒක. මොකද මේ මට මගේ මේ සංගීත ගමනේ තමයි මට හම්බෙච්ච මේ සම්පත්තිසන් මේ වික්‍රමසිංහ කියලා. එයා හරහා තමයි මට මේ චිත්‍රපටිය ලැබෙන්නේ. මොකද්ද චිත්‍රපටය? ළමා චිත්‍රපටියක් ඒක සමල්ල කඳුළු කියලා. ඒක මොන වගේ චරිතයක්ද? ඒක මම ගුරුවරයෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. තව තියෙනවා ෂූටින් තියෙනවා. දවස් 3ක් විතර කරලා තියෙනවා. තව ඉදිරියටත් තියෙනවා. තව දැන් සිසාරා මధుරසර ඔස්සේ ලැබුණු මේ අවස්ථාවේදී පහුගිය වැඩසටහන් වලත් අපි හමු වුණා. කොහොමද ප්‍රතිචාර? ප්‍රතිචාරය හොඳයි. ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි සතුටුයි. මේ ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් ජීවිතේ හීන හැබෑ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. හීන අතෑරලා දාපු අයට යාමක් කියන්න තියෙනව නේද අනුර මහත්මයාට? ඇත්තටම මේ වගේ තෝතැන්නක් හදලා දීපු මේ සිසාරා මధుරසර channel C ආයතනයේ ඇත්තටම මේ හැංගිලා ඉන්න තරුවලට පුළුවන් ඉදිරියට ඇවිල්ලා මේ ඉදිරිපත් වෙලා මේ වේදිකාවට ඇවිල්ලා ගීතයක් ගායනා කරලා ලෝකේ ජය ගන්න පුළුවන්. ඉතින් මමත් ඉතින් ආරාධනා කරනවා ඒ වගේ අය ඉන්නවනම් ඉදිරිපත් වෙන්න කියලා. මේ වේදිකාවට වෙලා ගයන්න කලින් ඔබට තිබිච්ච ලෝකෙ තිබිච්ච ලොකුම වේදනාව දුක මොකද්ද? මට ඇත්තටම මෙහෙමයි මේ වගේ තැනක් හම්බෙච්ච පළවෙනි වතාවට මම සහභාගී වෙච්ච. ඉතින් මම වේදිකාවේ ගීත ගායනා කරලා තියෙනවා. නමුත් මේ පළවෙනි දුකක් තිබ්බා මේ වගේ තැනක සින්දු කියන්න හම්බෙච්ච නැති. හම්බෙච්ච නැති ඒක මට උදා කළා දුන්නේ අපි මේ මම ගිය පාරත් කිව්වා මොකද මේ අපේ සරත් ඔවිටිකල මහත්මයා විසරද. එතකොට චමරා ශ්‍යාමලි ડોක්ටර් එයා තමයි එයාලා තමයි මට මේ දෙස් ඇත්තම සම්බන්ධ වෙන්නේ. ජීවිතේ ඒ අපූර්ව හීනේ හැබෑ කරගන්න සඳ කින්නරාවියේ මේක ඔබේම ගීතයක් ඔබේම ස්වතන්ත්‍ර නිර්මාණයක්. අනිවාර්යයෙන්ම ඕක ඇවිල්ලා මේ උපාලි බණ්ඩාර වීරසේකර මහත්මයා තමයි දීලා තියෙන්නේ. අපේ මගේ සින්දු ගීත තුනක් තියෙනවානේ. ගීත තුනම සංගීත නිර්මාණය කරලා තියෙන නන්දන නියනගේ ආත්මා ලේනගේ වැඩිමල් සොයුර තමයි සංගීත නිර්මාණය. කළුතරෙන් බිහි වුණු පොම්බුලේ මගේ පොම්බුලේ. ඔව්. වේදිකා නාට්‍යක ගීතයක්. ගීතය අයිතිකාරය. ගීතය අයිතිකාරය තමයි ඒ සංගීත අධ්‍යක්ෂණය කළේ. හොඳයි අපි එහෙනම් රස විඳිමු. බොහොම සතුටින් ගී ගායන බණ්ඩාරගම සිට පැමිණි අනුර ඉන්ද්‍රජිත් සිසාරා මధుරසර තුලින්. බිඳින විරාවින් ආඩන්න මේ වගේ සෙයිලමට දුර වැඩි නුඹ කැන්දන් යානොයේ නාඩන්න මා කිඳුරේ සඳකින්න රාවියේ ඉකි බිඳින විරාවින් ආඩන්න මේ වගේ සෙයිලමට දුර වැඩි මකිතැස රවටා ඔය බස් දොඩාවී පාලු නිවනා හාදයි කියාවී මකිතැස රවටා පියබස් දොඩාවී රැපාලු නිවනා හාදයි කියාවී රැවටෙන්න ඉඩනේ කුමාරී නුමාසිතේ නාඩන්න කින්නරායේ ඉකි බිඳින විරාවින් නොවඩන්න මේ වගේ සෙයිලමට දුර වැඩි
නගරේ මාසීන බෝවේ මතු වඩන පුරවා දැහැනේ වෙලීලා ගීතරන නගරේ මාසීන බෝවේ මතු වඩන පුරවා දැහැනේ වෙලීලා තනි වෙන්න ඉඩ නැ සිනාසී සඳ කින්නරායේ විකි බින්දින විරාවින් නොඅඬන්න මේ වගේ සෙයිලමට දුර වැටි නුඹ කැන්දන් යා නොහේ නාඩන්න මා කිඳුරේ සඳ කින්නරායේ විකි බින්දින විරාවින් නොඅඬන්න මේ වගේ සෙයිලමට දුර වැටි සිසාරා මధుර සර තුලින් මේ ළඟට ගීතවත් වන්නට සූදානම් වන්නේ බේරුවල සිට පැමිණි සාලිය ගුණරත්න මහත්මයා. ආයුෂ බොහෝ වේවා. එසේම වේවා ඔබතුමාටත් අසංග මහත්මයා. සාලිය ගුණරත්න කියන්නේ නිකන් මේ නවක ගායකයෙක් ආධුනිකයෙක් නෙවෙයි. රාජ්‍ය සංගීත කණ්ඩායමේ 1989 මට මතක විදිහට සංගීත ගුරුවරයෙක් විදිහට මුල්පත් වීම ලබන්නේ. මුල්පත් වීම. ඒ කොහෙටද? මතුගම කලාපයේ මීගම කියන දුෂ්කර පාසලකට තමයි මගේ මුල්පත් වීම ලැබෙන්නේ. එතකොට රාජ්‍ය සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ? රාජ්‍ය සංගීත කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ ගැසට් කරලා අපොස උසස් පෙළ විභාගයෙන් සංගීතයට සාමාර්ථය ලබාගෙන තමයි අයදුම් කරලා රාජ්‍ය සංගීත කණ්ඩායමට ඇතුළත් වෙන්න මට ලැබෙන්නේ. එතකොට වාදනයෙන්ද මම රාජ්‍ය සංගීත කණ්ඩායමේ නිත්‍ය ගිටාර් වාදකයා වශයෙන් එවකට සේවය කරා. ඒ වගේම ගායනය පැත්තෙනුත් සම්බන්ධකම් ඇති කරගත්තා. හරි ලස්සන කාලයක් ඒකනේ. ඒ කාලය නම් ඇත්තටම හරිම සුන්දරයි. අර අමතක නොවෙන ප්‍රසංග ගණනාවක් තියෙන ඇති ওই යුගයේ. ඔව් යෝධ සිල්වා සමරු රංගහල කියන්නේ අපිට අමතක නොවෙන සමරු රංගහලක්නේ. දැන් අලුතෙන් දැන් ওই නෙළුම් පොකුණ ආවට මුලින් සියලුම කලා ශාස්ත්‍රයේ කලා ප්‍රභූවරුන් ඒ වගේම කලා විද්වතුන් බිහිවෙච්ච තෝතැන්නක් තමයි යෝධ සිල්වා සමරු රංගහල. මොකද ඊට එහා පැත්තේ තිබෙන නොමෑන්ස් ක්‍රීඩා පිටියේ ඔව් නොමෑන්ස් ක්‍රීඩා අනිත් පැත්තෙන් කලා භවන. බොහොම සුන්දර තැනක් ඒක. සහ එතන මේ වේදිකාවේ ඉඳලා වචනයක් කිව්වහම මේ ප්‍රේක්ෂකාගාරයේ පසුපසම ඉන්න කෙනාටත් ඇහෙන විදිහට තමයි හදලා තිබ්බේ. ඔව්. ඒ විදිහට තමයි හදලා තිබ්බේ. එතකොට ඔය ඔබේ මතකයේ ඇති ලංකාවේ තිබිච්ච ඒ ස්වර්ණමය යුගයේ ගම්මුදාව ප්‍රසංග ඒ වගේ අමතක නොවෙන සිද්ධි ටිකක් කියන්නකෝ ප්‍රසංග එහෙම වාදනය කරපු. ඉතින් අපි ඒ වකට මතක් කරන්න ඕන මේ විජයමු ලොකු බණ්ඩාර ඇමතුමාගේ ඒතර සංස්කෘතික ඇමති වෙලා ඉන්න කාලේ අපි බදුල්ල බණ්ඩාර වෙලා හාලියල ජීවිතච්ච ප්‍රදේශයතුමා ඒ හැම දිහාවකම අපි සංගීත සංදර්ශන පැවැත්වුවා. ඇත්තටම මතක් කරන්න ඕන හරි සතුටුයි. මොකද මේ සේනානායක විරලියද්ද මහත්මයා අපිත් එක්ක එකටම නැටුම් කණ්ඩායමේ ගිය අද ශිල්පියෙක් ප්‍රසිද්ධ ගායකයෙක් වෙලා ඉන්න අපි හදවතින් සතුටුයි. එතුමාලා අපි ඔක්කොම එකට ගිහිල්ලා තමයි මේ වැඩසටහන ඇත්තටම නන්දසේන කටුවාල මහත්මයා, ජානක පොන්සේක මහත්මයා, මේ තබ්ලා ගහපු රංජන් මහත්මයා, ඒතර මාල්නි බුලත් සිංහලගේ නැගණිය මේ නංගි මේ සන්ධ්‍යා බුලත් සිංහල, ලාලානන්ද අබේදීර ඒ වගේ විශිෂ්ට කලාකරුවන් පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ කාලේ හිටිය හරිම සුන්දරයි. නන්දන ලියනගේ නන්දන ලියනගේ මහත්මයා මට හම්බ වෙන්නේ ගමේ යාළුවනේ තරුණ සේවා සභාවේ රසික හමුවේ සභාපති වශයෙන් මම කළුතර දිස්ත්‍රික්කයේ ඉන්න කාලේ හරිම මේ අපි මේ සංවිධානය කරා රසික හමුවේ මේ සංගීත ශිල්පීන් එකතු කරගෙන හොඳ වැඩසටහනක්. ඇත්තටම හරිම සතුටුයි. නන්දන ලියනගේ මහත්මයා තමයි අපිට අනුග්‍රහය අනුශාසකත්වය දුන්නේ. ඒ වගේම එවකට මේරියන් සංගීත කණ්ඩායමට
ඕගන් වාදන ශිල්පියා සුමිත් මගේ සහෝදරයා. ඒ වගේම එනෙත් පුරා නදී තරංගා ගීතය. ඒ වගේම ගොඩක් ශිල්පීන් මේ ඇත්තටම ජාතික සංස්කෘතික සභාවෙන් බිහි වෙච්ච ශිල්පීන් ඔබතුමා දන්නවා. ඒ වකවානුවත් හරිම සුන්දරයි. හරිම සුන්දරයි. මේ සුන්දර යුග පහු කරගත්ත මේ ජ්‍යෙෂ්ඨයා සිසාරා මధుරසර වැනි ආධුනිකයන්ට අවස්ථාව දෙන මේ වේදිකාවට පැමිණීම මා හිතන්නේ විශාල ආලෝකයක් මේ වේදිකාවට මේ ප්‍රසංගයට. ආදරේ වේදනා ගැන කියමු අපි. ඒකත් ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම සුන්දර කතාවක්. ඇත්තටම මේ මම රාජ්‍ය සංගීත කණ්ඩායමේ ඉන්නකොට මගේ දැන් බිරිඳ එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ කලා අංශයේ ශිෂ්‍යයා. ඉතින් එතුමි විසින් ඒ ආදරය කරන කාර්යය ලියවෙච්ච ගීතයක් තමයි මේ. ඒ කියන්නේ සමහරවිට ෂෝ වලට යද්දී එන්න බැරුණාම ආදරේ වේදනා. ඒ මොකක්ද දන්නේ හේතුව. නමුත් ඒ ගීතේ ලස්සන ලියුණා. මම ජෝන්ද සිල්වා සමරංගහලේ පැත්තකට වෙලා ගිටාරය බොක්ස් ගිටාරය වාදනය කරමින් මම බොහොම සුළු පරාසයක සංගීත සංයෝජනය මුසු කරමින් තමයි මේ ගීතය මම නිර්මාණය කරේ. හරිම සතුටුයි හරිම ආඩම්බරයක් ඔබ වැනි කෙනෙක් අපේ සිසාරා මధుරසර වැඩසටහනට පැමිණීම. එහෙමනම් මේ අපූර්ව ගීතය රස විඳිමු. බේරුවල සිට පැමිණ ගායනවා සිසාරා මధుරසර තුලින් සාලිය ගුණරත්න. ආදරේ වේදනා මහදේ ගැල්ලුණා මේ ජීවිතේ ඔබ නිසා සෑමදා වේදනා ආදරේ වේදනා මහදේ ගැල්ලුණා මේ ජීවිතේ ඔබ නිසා සෑමදා වේදනා පාළුවේ තනි වෙලා ආදරේ ගැන සිතා පාළුවේ තනි වෙලා ආදරේ ගැන සිතා ඇයි මෙසේ වේදනා මා සිතින් හඬනවා ආදරේ වේදනා ගැල්ලුණා මේ ජීවිතේ ඔබ නිසා සෑමදා වේදනා හමුවෙලා ආදරේ ගැන කියා සිහිනකින් හමුවෙලා ආදරේ ගැන කියා ඇයි මෙසේ වෙන් වෙලා මා සිතින් හඬනවා ආදරේ වේදනා මහදී දැල්ලුණා
නිසා සෑමදා වේදනා ආදරේ වේදනා මහදී ගැල්ලුනා මේ ජීවිතේ ඔබ නිසා සෑමදා වේදනා. සිසාරා මధుර සර තුලින් මීළඟට යනවා ලංකාවේ තව සුන්දර පළාතකට හාලිඇල. හාලිඇල සිට පැමිණි ගාමිණී තල්දෙන. බොහොම හුරු පුරුදු මුහුණක් හුරු පුරුදු හිනාවකින් සපුරාගෙන ආයුෂ බොහෝ වේවා. එසේ වේවා ඔබතුමාට. හරිම සතුටක් මේ ඔය හිනාව. මොකද ඔය හිනාවට සල්ලි වේදන් එන්නේ නැහැ. වලට හුඟක් අය කරගෙන ඉන්නේ. ඉතින් කොහොමද ජීවිතේ මේ දවස්වල? ජීවිතේ ඊටම සුන්දර විදිහට ගෙවිලා යනවා. ඔය හිනාවත් එක්ක ඉතින් හමු වෙන හැම කෙනෙක්ම ආදරය කරනවා, බැඳෙනවා. ඒ බැඳීමත් එක්ක කොහොමද පහුගිය වැඩසටහනට තිබුණු ප්‍රතිචාර? අපේ පළාතේ ගමේ බොහොම දෙනෙක් නරඹලා තිබුණා. ඒ වගේම අපේ විශාල නෑදෑ පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය බොහොම තෘප්තිමත් විදිහට තිබුණා. හොඳයි. ඉතින් දැන් අද ටිකක් විශේෂ කාරණාවක් පිළිබඳ ගීතයක් තමයි ගායනා කරන්න හදන්නේ. කොහොමද මේ ගීතේ නිර්මාණය වෙන්නේ? විශේෂ කියන්නත් ඕන මේ කුරගල අපි ෆැමිලි ට්‍රිප් එකක් ගියා පවුලේ සියලු දෙනාම එකතු වෙලා. ආයේ යද්දී කොහොම හරි මට ඒගොල්ලෝ එක්ක යන්න බැරි වුණා කුරගල විහාරය වඳින්න. අතරමඟින් බහින්න වුණා. බැහැලා මට එන්න ප්‍රමාද වුණා. ප්‍රමාද වීම මත මේ තමයි පොඩි දෝෂාරෝපණයක් ආවේ. වාට පින් මන්දි වෙලා තියෙනවා මේ කුරගල අපිත් එක්ක වඳින්න කියලා. ඒ පින් මන්දි වුණ කතාවෙන් තමයි මේ ගීතය මගේ අතින් ලියුනේ. ඒ කියන්නේ එදාම ලියුණාද කොහොමද ඒක ලියවෙන්නේ? එදාම පොඩි වචන ටිකක් හිතට ආවා. ඒ කියන්නේ මේ වේදනාවත් එක්ක බිහිවුණු නිර්මාණයක්. ඔව් වඳින්න බැරි වේදනාවත් එක්ක බිහිවුණ ගීතයක්. හම්බෙච්ච කෙනාගේ නමත් කියමු පොඩ්ඩක් පිළිවෙල. යා ගැන තමයි ඉස්සෙල්ලම ගීතේ ලියුවේ. මේ HBM අනුලා හේරත්. ඒ මොනවද කරන්නේ? එයා නම් ගෘහණියක්. ගෙදර වැඩ ටික කරලා අද මේ ඇඳන් ඉන්න ඇඳුම පවා ලස්සනට අයන් කරලා දීලා ඒ ඔක්කොම කරනවා. ඔව් ඔව්. නේ? ඔව්. ඉතින් මේ ඔයා සින්දු කියනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ එයා. එයා තමයි සතුටු වෙන්නේ. හැබැයි එයා මේ සතුටු වෙනවා වගේම විවේචනයත් කරනවා. අඩුපාඩු කියනවා. අඩුපාඩු කියන්නේ බිරිඳ තමයි. මොනවද ගිය පාරේ කිය අඩුපාඩු කිව්වේ? වෙන නිවේදකයෙක් හිටියේ නැද්ද කියලා නේද? නෑ එහෙම දෙයක් කිව්වේ නෑ. මේ මගේ තිබුණ පොඩි අර මම කොල කැල්ලක් අතේ තියාගෙනනේ ගායනා කරේ. අද අරන් ආවේ නෑ. අද අරන් ආවේ නෑ. එයා කිව්වා එහෙම කරන්න එපා කියලා. ඔන්න අනුල මහත්මිය ඒව හරියටම අද පිළිපදිනවා. එහෙමනම් ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා බොහොම ආදරණීය හිනාවත් එක්ක. මේ හිනාව හරි අපූරුයි. අර එඩ්වඩ් ජැගොඩි මහත්මයා ගීතයක් තියෙනවා මුවක් පුරා හිනැහුණාට දසන් දෙපෙළ ඇද නොවේලු කියලා. දත් ඇද වෙන්නේ නැහැ හිනා වුණා කියලා. ඒ හින්දා ගාමිණී තල්දෙන මහත්මයා බොහොම අපූර්ව ගීතයක් කුරගල පුදබිම පිළිබඳව. කුරගල පුදබිම කියලා කියන්නේ මේ මෑත කාලීනව නිර්මාණය වුණු සුවිශේෂ පුද භූමියක්. විශාල බැතිමතුන් ප්‍රමාණයකගේ වන්දනාමානයට ලක් වූ තැනක්. ඉතින් ගාමිණී මහත්මයාට පිම්මදි වුණා කියන කතාවත් එක්ක කට්ටිය නෑදෑයෝ ඔක්කොම කිව්වා ඔයා ආවේ නෑනේ වාට පිම්මදි කියලා. ඒකෙන් නිර්මාණය වූ ගීතය. බලන්න ඒකට වෛර කරනවා, ඒකට තරහ ගන්නව වෙනුවට ඒක වචන කරලා ගීතයක් බවට නිර්මාණය කළා. එහෙමනම් සිසාරා මధుර සර තුලින් හාලිඇල සිට පැමිණි ගාමිණී තල්දෙන ගායනාව මෙසේ. කුරගල පුදබිමේ එවිදිමු පිමිසේ වෙද වෙද දොත් නගා තුන් සිත පහදවා වෙද වෙද දොත් නගා තුන් සිත පහදවා කුරගල පුදබිමේ එවිදිමු අපි මෙසේ වෙද වෙද දොත් නගා තුන් සිත පහදවා වෙද වෙද දොත් නගා තුන් සිත පහදවා
පුරා දකිමින් නෙත් පුරා විඳිමින් සිත් පුරා විඳ ගමු සිහිල් සුවේ දෙදෙනා ලං වෙලා විඳ ගමු සිහිල් සුවේ දෙදෙනා ලං වෙලා යන හැටි පාවෙලා ආසේ සුදුවලා යන හැටි පාවෙලා සෙවණැලි දිගේ හිමින් යමු අපි බල බලා සෙවණැලි දිගේ හිමින් යමු අපි බල බලා කූරගල පුද බිමේ ඇවිදිමු අපි මෙසේ වැඳ වැඳ දොත් නගා තුන් සිත පහදවා වැඳ වැඳ දොත් නගා තුන් සිත පහදවා වැඳ වැඳ දොත් නගා තුන් සිත පහදවා සිසාරා මధుර සර මීළඟ ගායන තරුව ඔබට හුරු පුරුදු දැකපුරුදු බොහොම දක්ෂ තරුණෙක් ඔහුව හඳුන්වනවා නම් ගිරිඋල්ලේ සිට පැමිණෙන ආනල් ශ්‍රී ගමගේ ආනල් ඉතින් සුබ පැතුම් කොහොමද ඔයාට ජය වේවා ජය වේවා ඔක්කොම ඔයාගේ පහුගිය ප්‍රෝග්‍රෑම් එකට කොහොමද ඔයාට ලැබිච්ච ප්‍රතිචාර ප්‍රතිචාරය කියන්නේ මේ බලාපොරොත්තු වගේ ඉඳහිට සින්දුවක් කියනවා කියලා වැඩේ මේ කට්ටිය ආසාවෙන් බලලා තිබ්බද දන්න අය යාළුවෝ ගැන ඔක්කොම ගොඩක් දන්නවා ඊට පස්සේ වැඩ ටික ඔක්කොම මේ වැඩේ ආදරය කළා කියලා විශේෂ අධ්‍යාපනය ලැබපු සුවිශේෂ දක්ෂතා සහිත තරුණෙක් ජීවිතයේ හෙවණැල්ල වගේ ඉඳලා ලොකු ශක්තියක් දෙන කෙනෙක් ඉන්න ඔයාගේ මේ වෙලාවෙත් කැමරාව පසුපස ඉඳලා ෆෝන් එක තියාගෙන රෙකෝඩ් කරනවා. අන්න එයා ගැන පොඩ්ඩක් කියමුද? ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. සමන්තා දමයන්ති ගමගේ. කවුද මේ සමන්තා? අම්මා ගැන කියන්නේ. ඔව්. අම්මා තමයි ඔබේ හෙවණැල්ල. අම්මා තමයි මේ හැම දෙයකට වෙන්න ශක්තිය ධෛර්යය දෙන්නේ. අම්මා කොච්චර දුක් විඳින්නේ නැද්ද පුංචි කාලේ ඉඳලා නේද? කොච්චර දුක් විඳින්නේ නැන්නේ හැමදාම මේ ඉඳහිටි ඉඳලා මේ වැඩේ ටික ඔක්කොම අස්පස් කරලා තියෙන්නේ. අම්මට කොච්චර ආදරේද? කොච්චර දිගටම ගොඩක් ආදරේ. හැමදාම ඒ ආදරේ තියෙනවා. ආදරේ තියෙනවා ගැන. රෝසමල් වගේ කුමරියෝ අම්මම තමයි සින්දුව ලියන්නේ අහනවා. ඒ ගැන තමයි සින්දුවක් කියන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? කවුරු ගැනද කියන්නේ? ආදරේ ගැනද? ආදරේ ගැන කියන්නේ සින්දු. ආදරේ හිතනවා ඇති මේ වගේ ලස්සන හැඩි දැඩි කඩවසම් තරුණයෙක් දැක්කහම පොඩි රංගන ශිල්පියෙක්ගේ නිකන් නළුවෙක්ගේ ඇක්ට්‍රස් කෙනෙක්ගේ රූපය තියෙනවා සංග්ලාස් දෙකේම දාලා බැස්සාම නේද? බැස්සාම මේ වැඩ ටික ඔක්කොම මේ ප්‍රයෝජනයක් තියෙනවා. තියෙනවනේ. අන්න ඒක තමයි උළෙලේන ගැන කියන්නේ මතක තියාගන්නේ. ඔව්. එතකොට මේ රෝසමල් වගේ කුමරියන් කවුද සංගීතවත් කරන්නේ ආනල්? සංගීතවත් කරන්නේ නලින් නාගොඩ විතාන. නලින් නාගොඩ විතාන. හොඳයි. සමහර වෙලාවට අපිට එක එක දේවල් තියෙන්න පුළුවන්. අපිට අපේ ඇහැක පෙනීම නැති වෙන්න පුළුවන්. අතක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක් කකුලක ප්‍රශ්නයක් හින්දා
මට කවදාවත් ඇවිදින්න බෑ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේ අඩුපාඩු කියලා කියන්නේ ජීවිතේ හැම කෙනෙකුටම තියෙනව නේද? එහෙම කියලා ජීවිතේ අතාරින්න එපා කියලා කියන්න පුළුවන් නේද ඔයාලට? ජීවිතේට හැම තැනටම අතාරින්න එපා කිව්වා. පුළුවන් තරම් මහන්සි වෙලා ඉලක්කවලට යන්න. ඉලක්කවලට යන්න මහන්සි වෙලා. අනේ ඉතින් ගිරිඋල්ලේ සිට පැමිණි ආනල් ශ්‍රී ගමගේ. ඔයාට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන ඔයා වගේ දක්ෂ තරුණයෙකුට තවත් බොහෝ දුර යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න. ඒ වගේම ඔයාගේ හුස්ම ටික වගේ ඔයාගේ ළඟින් ඉඳලා ඔයාව ආරක්ෂා කරන ඔයාගේ ආදරණීය අම්මා සමන්තා දමයන්ති ගමගේ මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි රෝස මල් වගේ කුමරියෝ කියමුද? අනිවාර්යෙන් කියමු. ජය වේවා. ජය වේවා. ගිරිඋල්ලේ සිට පැමිණි ආනල් ශ්‍රී ගමගේ සිසාරා මధుර සරතුලි. රෝස මල් වගේ කුමරියෝ දක්ෂිලා විදේශ සුවියෝ රෝස මල් වගේ කුමරියෝ දක්ෂිලා විදේශ සුවියෝ සමනල කුමරියේ පැටලෙන්නේ අපේ ප්‍රේම මායාදලේ පාසලේ පොතේ තිබෙන පාඩමේ නෑ නෑ පෙම් කතා ලියා පාසලේ පොතේ තිබෙන පාඩමේ නෑ නෑ පෙම් කතා ලියා ආදරේ හසුල් කිමද යාළුවේ පාඩම් පොතේ ලියා තියා රෝස මල් වගේ කුමරියෝ රෝස මල් වගේ කුමරියෝ දක්ෂිලා විදේශ සුවියෝ සමනල කුමරියේ පැටලෙන්නේ අපේ ප්‍රේම මායාදලේ සොඳුරු මේ යුගේ නෑ නෑ ආය එන්නේ නෑ ජීවිතේ අපේ සොඳුරු මේ යුගේ නෑ නෑ ආය එන්නේ නෑ සිහිනයෙන් මිදී සිත් සතර ලංකරන් දුටින් සිටමු යාළුවේ අපේ රෝස මල් වගේ කුමරියෝ දක්ෂිලා විදේශ සුවියෝ රෝස මල් වගේ කුමරියෝ දක්ෂිලා විදේශ සුවියෝ සමනල කුමරියේ පැටලෙන්නේ අපේ ප්‍රේම මායාදලේ ඔබට දැනෙනවාද මේ අයගේ තියෙන හැකියාවන්? ඔබට දැනෙනවාද කිසියම් විදිහකට ඔබට හෝ මට තියෙන අඩුපාඩුව ඉස්සරහට යන්න බාධකයක් නෙවෙයි කියලා. ඒක තමයි මේ නිර්මාණය කළ වේදිකාවේ තියෙන විශේෂත්වය Channel C සිසාරා මధుර සර වැඩසටහනේ. අපි මීළඟට සූදානම් වෙනවා තවත් තරුවක්. ඇත්තටම දරුවන් අතර තරුවක් කොහො තංගල්ලේ සිට පැමිණි මහේෂ් හෙට්ටිආරච්චි අපේ ආදරණීය ගුරුතුමා අපි පහුගිය වැඩසටහනේදී හම්බුණා. අයබෝවන්. අයබෝවන්. දැන් ඔබතුමා අද මේ සඳේලිය අරන් ඇවිල්ලා තියෙනවා වැඩසටහනට. මම මුලින්ම කැමති මේ ගීතය කොහොමද සඳේලිය කොහොමද ඔබට මුණ ගැහෙන්නේ කියලා කියන්න. ඔව් ඒක දිග කතාවක් ඇත්තටම කියන්න ඕන කතාවක්. මොකද මගේ ක්ලාස් එකේ හිටියා දුවෙක් සජී කියලා. අපේ ඉඳපු හොඳ ලස්සන මේ වගේ මේ වැඩවලුත් ගොඩක්ම ක්‍රියාශීලී දරුවෙක්.
එයා විශ්වවිද්‍යාලයට ගියා ඒ පාසස් 3ක් අරගෙන පෙරදින විශ්වවිද්‍යාලේ. ගිහිල්ලා එයාට අවුරුදු 1කමාරකට වැඩි ඉන්න බැරි වුණා. එයාට ආතරයිටිස් හැදුනා මුළු ඇඟටම. ඉතින් හරිම නිරෝගී දරුවෙක් ඒ පවුලේ එක දරුවයි. ඉතින් අපි එයාට තමයි මේ සින්දුව ලිව්වේ මම ඇත්තටම. ඒතකොට ආතරයිටිස් හැදෙන්න කලින් තමයි ලිව්වේ. ඒතර එයාට කියන්න තමයි සින්දුව ලිව්වේ. එයාගේ යාළුවෙක් හිටියා ඌෂා කියලා. එයා පද රචනය කරගෙන ආවා මගේ මියුසික් කරන මගේ මියුසික් ටීචර් අමිත් රෝෂාන් මම බලන්න ආපු වෙලාවේ. ඉතින් අපි මෙලඩියක් කරමු කියලා ලෑස්ති වුණා. ඉතින් ඒතර මුල් පද ටික එතනින් ගන්නකොට අමිත් රෝෂාන් මහත්තයා මට කිව්වා ඒ කියන්නේ එයාට අර ඉතුරු වර්ස් එකේ ටික ගැලපෙනව මදි. එයාට ඒකට මෙලඩි කරන්න අමාරුයි කියලා. ඊට පස්සේ මං කිව්වා හරි එහෙනම් සජීවම ඉන්න කියලා. මම ඊළඟ දවස් උදේ වෙනකොට සින්දුව හැදුවා. ඒකේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එක්කම තියෙන දේවල් ටික gedara දැනෙන විදිය, gedara දැනෙන්න ඕන විදිය ඒ ගීතයට ඇතුළත් කරා. ඒක අඹුතු වචනකින් එදුවා නේද? ඔව්. ඒකේ මම ඒ කියන්නේ පදපේලි දෙකක් දානවා. එකක් තමයි උගත්කමයි සහතිකයයි අම්මේ නුඹ තරම් නෑ කියලා. අපි කොච්චර ඉගෙන ගත්තත් සමහරලාට ඉගෙන ගත්ත කෙනෙකුට හිතෙනවා උපාධියක් දෙකක් කරනකොට දැන් මමත් ඇත්තටම උපාධි 3ක් කරලා ඉන්නේ. මාස්ටර්ස් කරලා ඉන්නේ ඉංග්‍රීසි වලින්. මම හිතා තාමත් ඉගෙන ගන්නවා. හැමදාම ඉගෙන ගන්නවා. මම කියන්නේ හැමදාම ඉගෙන ගන්න මිනිස්සෙක්. ඉතින් එතෙන්දි ගොඩක් අය හිතනවා දැන් අම්මා තාත්තා දන්නවා අඩුයි. අපි තමයි වැඩෝ. අපි දන්නවා. ඒක අම්මා තාත්තා යටපත් කරගෙන ඉන්න මේ මට්ටම කලුත් පරම්පරාව අපි දකිනවා තාක්ෂණයත් එක්ක. ඉතින් මට යාළුවා දෙන්න තියෙන පණිවිඩය තමයි ඔය මොන දේ කරත් අම්මා තාත්තා තමයි ඔයගොල්ලෝ ඔතෙන්ට ගෙනාවේ. අම්මා තාත්තා තමයි ඔයගොල්ලෝගේ මුල. ඒ මුලට ගරු කිරීම තියෙන්න ඕන දිගු ගමනක් යන්න ඕන. මහේෂ් හෙටිආරච්චි අපේ ඉංග්‍රීසි ගුරුවරයාගේ සඳ ගීතේ රස විඳින්න කලින් මම කැමති එකම එක ඉංග්‍රීසි වචනයක තේරුම සර්ගේ ක්ලාස් එකේ ළමයින්ට අමතක නොවෙන්න කියලා දෙන විදිහ ඉතාම කෙටි කාලයකින් කරනවා නම් මොකද්ද කරන්නේ? ඔව්. මෑතකදී වෙනස් වෙච්ච වචනයක්. අතර මෙහි ප්‍රශ්නයක් තියෙනවා මේ වචනේ භාවිතේ. affair කියන වචනේ. affair කියන වචනේ ඇත්තටම අපි affair කියන්නේ ගෑල් ළමෙක් ප්‍රිය ළමෙක් අතර තියෙන තරුණ සම්බන්ධයක් නෙමෙයි. විවාහ වෙච්ච කෙනෙක් වෙන කෙනෙක් එක්ක තියෙනවා නම් නීත්‍යානුකූල නොවන සම්බන්ධයක්. ඒකට තමයි affair කියන්නේ. ගෑල් ළමෙක් ප්‍රිය ළමෙක් අතර සම්බන්ධයක් තියෙනවා නම් ඒකේ වචනේ තමයි relationship. මොකද මාත් එක්ක ගොඩක් වැඩ කරනවා වෙන රටවල ගුරුවරු එංගලන්තේ ඇමරිකාවේ. මම ගෙන්නනවා. මම ඒ රටවල උගන්වීම් කරනවා ඔන්ලයින් ඉගැන්වීම් කරනවා. ඉතින් එතෙන්දී මෙහි තියෙනවා ගොඩක් වෙනස්කම්. ඉතින් මම කැමති ඒ වචනේ දෙන්න අපේ සමාජෙට. affair කියන එක පාවිච්චි කරන්න එපා ගෑන් ළමයි පිරිමි ළමයි අතර තියෙන සාමාන්‍ය සම්බන්ධයකට. ඒකේ වචනේ relationship. හරිම වටිනවා. මම හිතන්නේ බොහෝ දේ මේ වැඩසටහන තුළ අපේ ජීවිතේ අපිට ලබා දෙනවා. එහෙමනම් අද සිසාරා මధుර සර තුලින් හීන හැබෑ කර ගනිමින් ජීවිතේ අපූරු මියසි අරුමැසියේ ගී ගායන මේ ආදරණීය ගුරුවරයා තංගල්ලි සිට පැමිණි මහේෂ් හෙටිආරච්චි. ගලන සඳ මැදියම් සිතක් කියනවා සිත අගට ඇවිත් නුඹේ උණුසුම මානහවනවා මට හැකිනම් නුඹ තුරුලට දැන්දිව එනවා හන්තානේ පුරා දෝර ගලන පාලු දැනෙනවා පහනේ ආලෝකය නුඹේ සිනහව තරම්නේ මල්ලුයනේ කැටුළු සුවඳ නුඹේ දහදිය තරම්නේ සිතාදියේ බත් මුල් වල නුඹේ සෙනෙහසේ රසය නෑ උගත්කමයි සහතිකයයි අම්මේ නුඹ තරම්නේ සඳ එළිය ගලන සඳ මැදියම් සිත කකියනවා සිත අගට ඇවිත් නුඹේ උණුසුම මානහවනවා මට
සිත හැකිනම් නුඹ තුරුලට දැන්දිව එනවා හන්තානේ පුරා දෝරේ ගලන පාලු දැනෙනවා පැතුම් ගංගාවට අනෝරාව වෙන්නම් වාසි සොයන යෙහෙලියන්ට මගේ තනිකම නොදෙන්නම් නුඹේ ඔවගන් මායන මග සෙවනැල්ලක් කරන්නම් මතු රැකෙනා ශිල්ප උගෙන් නුඹේ ලොව හැඩ කරන්නම් සඳ එළිය ගලන සඳ මැදියම් සිත තකියනවා සිත අගට ඇවිත් නුඹේ උණුසුම මා නහවනවා මට හැකිනම් නුඹේ තුරුලට දැන්දිව එනවා හන්තානේ පුරා දෝරේ ගලන පාලු දැනෙනවා මට පාලු දැනෙනවා අම්මව සිහි වෙනවා ජීවිතේ බලාපොරොත්තුවක් ඉෂ්ට වුණාම ඉලක්කයක් සපුරගත්තාම දැනෙන හැඟීම කොයිතරම් ඒකට වෙහෙස වුණත් කොයිතරම් කැප වුණත් Tamanටම දැනෙනවා Taman ගැන අභිමානයක් මම මගේ හීනේ හැබෑ කරගත්ත කියලා ඔබටත් ඔබේ මෙතෙක් හැබෑ නොකරගත් ඒ සුවිශේෂ ගායනය පිළිබඳව මේ වේදිකාව ඔබට විවෘත වෙනවා. ඉතින් ඇයි ප්‍රමාදය පසුතැවිල්ලට හේතුව බව දන්නවා නම් දැන්ම කතා කරන්න. 0.75 ශාරද සරත් ඔබිටිකල් මහත්මයාට ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධීකරණය කරන ඩොක්ටර් චමරා ශාමලීට 0.77 221 430 මේ වැඩසටහන පුරාම ඔබ නැරඹුවේ ඒ අයගේ දක්ෂතාවයන් හැකියාවන් හැබෑ කරගත්ත හීන. ඒ හින්දා ඔබේ හීනේ හැබෑ කරන මේ වේදිකාවේ අපූර්වත්වයේ සංගීතය නිර්මාණය කරන සිසාරා මధుර සර වැඩසටහනේ සංගීත මෙහෙයවීම විශාරද සරත් ඔවිටිගල මහත්මයාට තවත් මෙවැනි සංගීත ලෝකය වෙනුවෙන් මේ රටේ දරුවන් වෙනුවෙන් සංගීත වේදිකු ලෙස බොහෝ දේ කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිසාරා මధుර සර වැඩසටහන වර්ණවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම චිරාත් කාලයක් තිස්සේ මේ කටයුත්තේ නියැලමින් ස්වරපුවරු අතර අතැඟිලි තවත් අපූර්වට තියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා අලුත් දේ ඔය අතැඟිලි තුලින් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රවීණ උගන් වාදන ශිල්පියා තෙලින සෙනරත් යාපාට ඒ වගේම ඔහුට රිද්මේ සපයන ඔහු හා මේ ගී ගායනයගේ හීන හැබෑ කරගන්න තාලය දෙන අපේ ඔක්ටෝපෑඩ් වාදකයා නාලක රෝහන් ඔබටත් සුබ ප්‍රාර්ථනා කරන ඔබ බොහොම ස්තුතියි මේ අය හැබෑ කරන්නේ නිකම්ම නිකං හීන නෙවෙයි සුවහසක් සිහින ඒ සිහිනය සැබෑ කරද්දී නරඹන ප්‍රේක්ෂකාගාරයේ පවා සිත තැන්පත් වෙනවා සිත සංසුන් වෙනවා සිත සැනසෙනවා නැලවෙනවා සිත සැනහි නැලවෙන මෙවැනිම සොයාමයක යලි හමුවන බලාපොරොත්තුවෙන් විශේෂයෙන්ම Channel C වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා මිහින් නිමලසේනගේ අධ්‍යක්ෂණයෙන් යුක්තව අපි මතක් කරන්නට ඕනේ කාවින්ද ලෙස්ලි ප්‍රමුඛ අපේ ආදරණීය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා තරුණේ සංගීත නාලිකාව හැමදාම Channel C එක රැඳෙන්න ඒ වගේම YouTube ඔස්සේ Facebook ඔස්සේ Instagram ඔස්සේ TikTok ඔස්සේ හැමදාමත් Channel C ඔබේ ළඟින්ම ඉන්නවා. එහෙමනම් යලිත් හමු වෙමු සුවහසක් හීන හැබෑවන මෙයසි අරුමැසිය සිසාරා මధుර සර තුලින් Channel C නිදහසේ බලන්න